අද අපි ආවා දෙහිවල සත්වෝද්‍යානය බල වෙන මෙතනින් තමා ඇතුළන්න ඔය ඉන්නවා ඉබ්බෙක් බලන්නක ඉබ්බ කෑම කනවනේද කපුටෙකුත් ඉන්නවා ඒ අස්සේ ඒ බලන්නක චූටි බිපැටවුට එකක් යාලා ගොඩට එනවාතුරේ මෙන්න කිඹුල් රාල මෙයාලා හිටිය ඉබ්බන්ගේ හා පැත්තේ කෑල් ඉබ හිටපු තැනට හා පැත්තෙන් තම හිටියේ රූපරාමවලට පේනවට වඩා ටිකක් විශාලයි මහිතන්න එතන හිටපු කිඹුලන් අතරින් විශාලම කිඹුල තමයි මේ ඉන්නේ ඔය ඉන්න අපි කියන්න ඉතින් මගේ පවුලි කට්ටියයි මමයි මෙතන තම ඇතුළෙන්නේ මින් මැදුර කියන පරිශ්‍රයෙන් තමයි ආරම්භ වෙන්නේ අපි අවසාන වතාවට මේ දෙහිවල සත්වෝද්‍යානය බලන්න එනකොට මහිතන අවුරුදු 6කට හෝ 7කට කලින් ඒ කාලේ එනවට වැඩිය ගොඩාක් දුරට දියුණු වෙලා තියෙනවා වෙනස් වෙලා තියෙනවා හරිම අපූර්ව ඉතින් බලන්න එන්නම ඕනේ තැනක් කියලා වලට හිතයි මේ වීඩියෝ එක අවසාන වෙනකොට දෙහිවල සත්වෝද්‍යානය මෙතනින් එහාට තියෙන්නේ ටිකක් වෙනස්මත් දෙයක් දෙහිවල කෞතුකාගාරය ම අවසාන වතාවට එනකොට නම් එක තිබුණේ නැහැ සමහට මග හැරුණ වෙන්න පුළුවන් කොහොම හරි මේක හරි වෙනස්ම වැඩක් මේ කෞතුකාගාරය කියල කියන්නේ අපි අතුරට ගිහිල්ලම බලමු මොනවද මේ ඇතුළේ තියෙන්නේ කියලා මේ ඉන්න පැස්පරා බලන්න යාට බඩගෙන වෙලාද එමනත්තා හොට මදිනවතු දන්නෙත් නෑ බලමුකෝ
රිදී පෙසන්ටි නෙවෙයි යාගේ නම රිදී පෙසන්ට්. හොඳින් බලන්න මේ සත්වය ආහාරයට ගන්න මොකක්ද කියලා. පොලිතින් කවරයක්. ඉතින් මේ සතාට කොහොමද පොලිතින් කවරයක් ලැබුණේ? ඒවල සත්‍යෝද්‍යානයේ නරඹන්න යන අය අපරීක්ෂාකාරී විදියට තැන තැන මේ විදියට කසල බැහැර කරලා හුලඟට ගසාගෙන ඇවිල්ලා තමයි මේ කූඩු වලට මේ විදියට කොළ වැටිලා තියෙන්නේ. ඔබ හොඳින් බැලුවොත් තවත් මේ අහල පහල තියෙන කොළ කිහිපයක් බිස්කට් පැකට් කිහිපයක් බලා ගන්න පුළුවන්. මේ රූප රාමු